මට මේ සිද්ධිය වුණේ මතුගම ප්‍රදේශයේදී. එදා 2022 8:29 මම මතුගමට ගියේ මම කසාද බඳින්න හිටිය ගෑනු ළමයව බලන්න. මම නිවාඩුවක් තිබ්බ හැම දවසෙම එයාගේ ගෙදර යන්න පුරුදු වෙලා තිබ්බ. මතුගම ටවුන් එකෙන් වැහැල තව අතුරු පාරක යන්න තියෙනවා. මම අතුරු පාර දිගේ යද්දි මම අර බඳින්න ඉන්න ගෑනු ළමයා පාර දිගේ ඉස්සරහට එනවා. මම ඇහුවා මොකද මේ කවදාවත් නැතුව කියලා. එයා නම් මොකුත් කීවේ නෑ. මම එයාත් එක්කම එයාගේ ගෙදරට යන්න පාර දිගේ ටික දුරක් යනකොට එයා අඩන්න ගත්තා. මොකද මේ කියලා මම ඇහුවා. එයා කිව්වා කොල්ලෝ 3 දෙනෙක් එයාව දූෂණය කරලා මරලා දාලා ගියා කියලා. මම එකපාරටම ෂොක් වුණා. ඒ කීව දෙයට ඒ වෙලාවෙම මට අර මම බදින්න ඉන්නවා කිව්ව කෙල්ලගෙන් කෝල් එකක් ආවා. මම අර මාත් එක්ක ආපු කෙල්ල දිහා බැලුවා. ඒත් කවුරුත් හිටියේ නෑ. මෙය සත්‍ය කතාවක් වන අතර මෙම හමුවූ අවතාරයේගේ මරණය සිදු වී ඇත්තේ වර්ෂ 2007-2010 අතර කාලයේදී මතුගම ප්‍රදේශයේදීය. අඩයාලම